ඇසිදිසිමානයෙන් ඔබ්බට කෙම්මුර අඩවිය ඇසිදිසිමානයේ ආලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය අදත් සුපුරුදු විදියට ඔබේ නිවසට ගොඩවදින්න සූදානම් වෙන්නේ අපේ ආදරණීය මිත්‍රයා ගුරුවරයා බාලසූරිය මහත්තයත් එක්ක. බාලසූරිය මහත්තයා ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා ඔබතුමාට මේ සුබ ප්‍රාර්ථනාවත් එක්ක අපි මැදිරියට බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝන් අපේ මහත්තයෝ. හරි බාලසූරිය මහත්තයා අද කතාව ගැන සඳහන් කරොත් එහෙම මේ ටිකක් පරණ කතාවක්. එහෙම අර සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන එහෙම තමයි. මේවා නිකන් පරණ කතා. මේවා හැබැයි පරණ කතා තමයි හොඳ කතා. රහ කතා. ඉතින් මම කැමති ඔබතුමාගේ මං හිතන්නේ මේ පරම්පරාවේ ඈයෝගෙන් ඇහුණු කතාවක් වෙන්නේ නැති, ඒ අය අහපු කතාවක් වෙන්නේ නැති. මේ කියන්නේ සිදුවීමක් වෙන්නේ නැති. මේ කියන්නේ කතාවට වඩා සිදුවීම කියන එක බොහොම යෝග්‍යයි. මම කැමතියි මේ සිදුවීම පිළිබඳව ඔබතුමාගෙන් දැන කියා ගන්නට. මහත්තයෝ ගොවිතැන්පත් කර්මාන්තයක් දෙක ජීවත් වෙච්ච මිනිස්සු එදා කාලේ හිටියේ. අද තමයි අපේ කාලේ එක රස්සාවල් කරන්නේ. එක කර්මාන්තවලට මිනිස්සු ගන් රටවලින් ඈත් වෙලා ඉන්නේ. අද මහත්තයෝ මලගෙදරක නිදි මරන්න එළි වෙනකන් 4 දෙනෙක් නැති තරමයි මේ යන විදියට. මොකද උදේට රස්සාවට යා ගන්න බැරි වෙනවා මේ මිනිහට උදේ වෙනකන් වැඩට ගිය. වැඩ මේ මලගෙදර නිදි මැරුවොත්. ඒ විතරකුත් නෙවෙයි මලගෙදරවල් වල නිදි මරාගෙන වතු දව් දීගෙන ඉන්න විදියක් නැහැ. ඒක ළමයි පන්ති වලට යවා ගන්න ඕනේ. මහා ප්‍රශ්න සමුදායක පැටලිලා හැල්මේ දුවන මිනිස්සු අද ඉන්නේ. හැබැයි එදා කාලේ මිනිස්සුන්ට හාවට හුවට ගෙදර එක කාගේ හරි ගෙදරක මිනිහෙකුගේ ගේක පොල් අතු හෙවිලි කරෝත් මුළු ගමම මෙතෙන්ට එක්කහුව වෙච්ච කාලයක් තිබුණේ. ගොයන් කැපුවොතින් ඒ ගමේ මිනිස්සු වැඩේට උදව්පදා වුණා. ඊළඟට ආයාසනයක් ව්‍යාසනයක් වුණොත් දවස් ගානක් නිදි මරාගෙන හරි මිනිස්සු උදව්පදව් කරන කාලයක් තිබුණා. අනේ ඒ සුන්දර අතීතයට කවදාවත් නොවන ලෙස මහත්යෝ අපි හැමෝම එකතු වෙලා සමුදීලා ඉවරයි. හැබැයි අද අපි කියන කතාවේ ඒ පරණ මිනිස්සුන්ගේ කාලේ සිද්ධ වෙච්ච කතාවක්. සීලලා කුලේලා කසාද බැඳපු ජෝඩුව. සීලයි කුලේයි ආදරෙන් හිටියා. මේගොල්ලෝ කිතුල් මදින කර්මාන්තේ කොටසක් රාවුලට විකුණා. තව කොටසක් තෙරිජ්ජ වලට දාලා පැණි හකුරු හදලා ඒ කර්මාන්ත කරගෙන තමයි ජීවත් වුනේ. දරු මල්ලුත් හිටියා. ඒ වගේම මහත්තයෝ සීලගේ සහෝදරිය තමයි රංගී කියලා කියන්නේ. මෙයාගේ මිනිහනම් ඉතින් ගතයුත්ත කර නෑ. ගොඩාක් වෙලාවට බීගෙන කාගෙන වැටිගෙන හිටියේ. අනාගතේටවත් දරු මල්ලුන්ටවත් ඒ හැටි අත හිතක් දෙන්න ඕනයි කියන චේතනාවක් තිබෙ මිනිහෙක් නෙවෙයි. ඒ වගේම කුලේ උන් නැහැගේ රා කර්මාන්තයට අත්උදව් දෙන්න ගෝලයෙකුත් හිටියා ලාල් කියලා. හරි අවංක සේවකයා. ගෙදර දොරේ වැඩත් බලාගෙන දර ටිකක් බලාගෙන රාමදින්නේ වටත් උදව් කරගෙන මහත්තයෝ මේ මිනිස්සු ධාර්මිකව තමන් හරි හම්බ කරගත්ත දෙයකින් බඩ විතරගෙන කාලා බීලා හිටියා. ඕන ඔය පිරිසගේ කතාව තමයි අද දිගෑරෙන්නේ. සීලා මට වතුර එකක් ගෙනාවනම්. හිටින්ට මං එන්නම්. කවදානම් මේ කරුමේ නතර වෙයිද මන් දන්නේ. මේ අපේ මහත්තයා ගන්න. හේ මහත්තයා මොකක් හරි පුරස්නයක්ද? ඒක නෙවෙයි සීලා. අදත් ඉතින් වෙනද සන්තෑසීම තමයි. මේ කියන්නේ අදත් ඔව්නේ. සීලා මොකෙක්ම හරි එකෙක් අදත් රාමුට්ටිය බාගෙනනේ. කවුද හැබැයිටම මේ උසන්දාල වැඩේ කරන එක? අනේ මන් දන්නේ සීලා. මටත් මේ ආංක විශේෂයක් හිතා ගන්න බැරුවයි ඉන්නේ. මේ අපේ මහත්තයා මහා පාන්දරම ගොහින් බැලුවොත් මොකද? හොහෙන්නේ. මං අදත් ගියේ වෙනදට වඩා කලින් නෙව. සුමනං ඉතින් රෑ ගාමින් ධම්ම රකින්ට වෙනවා.
මාත් මේ කල්පනා කරන්නේ ඒකම තමයි. ඒත් ඉතින් කවුද ඔකට යවන්නේ? මහත්තයාට හරි ලාල්ට හරි ඕකට යන්න බෑනෙව. එහෙම වුණොත් ඉතින් වාලිය බලන්නේ කවුද? මේ ඔයගේ මස්සිනාටවත් කියලා බලමු දෙහෙනම්. ඒක නම් හොඳයි. මේ ඒත් ඉතින් අමරේ කැමති වෙයිද මහත්තයා? ඇසිදෙසිමානෙන් ඔබට කිම්මුර අඩවිය. ඇසිදිසිමානයේ නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය. බාලසූරිය මහත්තයා සීල කුලේ මේ අය තමයි කතාවේ මූලික වෙන්නේ. බොහොම ආදරෙන් හිටිය දෙපළක් කිතුල් මැදීම තමයි කරේ රස්සාවට. හැබැයි පළවෙනි කතාංගෙම ප්‍රශ්නයක් තමයි බාලසූරිය මහත්තයා. අපේ ලහිරු මහත්තයෝ රාමදින මිනිහා දරුවෙක් හදනෝ වගේ තමයි කිතුල් මල හදන්නේ. ඒකට දවසට 3 පාරක් බඩ ගන්න ඕන කිතුල් ගහට. ඒ වගේම වැහෙනෝ මදී කියලා දැනුනොත් කඳුල වැඩිපුර අල්ලන්න ඕනයි කියලා තේරුනොත් රෑ මැදත් වංගියක් ගොඩ වෙලා කිතුල කපන සිරිත අපේ මිනිස්සුන්ගේ තියෙනවා කඳුල හයි වෙන්නේ කියලා. මහත්තයෝ කැලෑ මණ්ඩියට වෙන්න මේගොල්ලෝ කුලේ ගස් 7-8ක් 10ක් 12ක්ම මැද්දා. අනේ ඉතින් මේකට හරියට උදව් උපකාර කරපු ලාලුත් එක්ක අහුවෙලා ගල් වල් වලින් බැහැ රාඩිගයි තේජ ටික එකතු කරගෙන ඇවිල්ලා ඕක උණු කොල්ල පැණි කරා. හැබැයි මහත්තයා ඔය කාරණාවට හෙන හුරා අඬන්නේ හිඟන්නගේ පාත්‍රයට මොකක්ද උණයි කියන්න වගේ. මේ රා මදින්න මදපු ගස් වලින් භාගයට භාගයක මුට්ටිය ඉතුරු වෙද්දි රාඩික වෙනත් භාජනයකට අහවුරු කරගෙන මුට්ටි බාලා භාගයට භාගයක දැන් දවස් ගණනාවක් තිස්සේ මේ මිනිහගේ බඩ වේද රැගෙන ගිය කර්මාන්තේට මොකෙක් හරි රෑපාණේ ඇවිල්ලා දැන් හොරකමේ යෙදෙනවා මහත්තයෝ. රා හොරකමේ යෙදෙනවා, තෙලිජ්ජ හොරකමේ යෙදෙනවා. අනේ වෙනදා අතමිට සරු කරගත්ත මිනිහට දැන් ඉතින් දෙයියනේ කියලා ටික ටික මේ කර්මාන්තය අඩු වෙලා. ඔව් මේ කර්මාන්තය අඩු වෙලා ගියා. එන් මාමා දැන් නම් පැණියේ පදම හරි වගේ. කොහෙද මීට ලිපින් බාගමු. කොහේ පැත්තෙන් අල්ලන්න ඕම ගනි. ඔය බලාගෙන මාම පරිස්සමයි පරිස්සම. හරි ඔය මෙතන තරණිය තියා. ඔව් මාමා ඒකත් හරි එහෙනම් ඈ. මේකෙන් නම් පැණි බෝතල් 7-8කට වඩා හදාගන්න බැරුව බං. රාමුට්ටි භාවන එක තාම හොයාගන්න බැරි වුණා නේද මාමා? ඒකනේ ළමයෝ මාත් මේ බැලුවේ. එහෙම ගියොත් ඉන්නම් අපිට මේ කරුමාල්තේ කරන්ට බැරුව යනවා මාමා. විදගතරටත් පැණි බෝතල් 15ක් විතර ඉල්ලුවා. එතන නම් 15කට නෑනේ මාමා. අරන් තියලා තියෙන ඒවත් එක තමයි ඉතින් දෙන්න වෙන්නේ. බලමු. ඔරාට රාමුට්ටි බාන එකට මොකක්දයි මාම කරන්න හිතාගෙන අපේ සීලගේ මස්සිනාලවා රැට මුරේ දාන්න කියලායි මම මේ කල්පනා කරේ කොළුවෝ. කවුද මේ ආමරේ මාමා? රංගිගේ විදිහ. මොනවද ඉතින් ඒක අපේ කන්නේ බං. උලේ මාමා තිබ්බේ දාන්ට වැඩන්න කරන්ට යන්නේ. ඇසිදෙසිමානෙන් ඔබට කිම්මුර අඩවිය. ඇසිදිසිමානයේ නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය. බාලසූරිය මහත්තයා මේකට පිළියමක් එහෙම නැත්නම් මේ රාමුට්ටි සොරකම පිළිබඳව සෙවීම සඳහා කෙනෙක්ව පත් කරන්න එහෙමනේ දැන් කියන්නේ නේද? කෙනෙක්ව මේ යෝජනා කරගත්ත මේ අය කතා බහ කරලා බොහොම Tamanට විශ්වාසවන්තයයි කියන කෙනෙක්ව. අන්න වචනේ මහත්තයෝ යමකට පත් කරා ගන්න යෝජනා කරන්නේ Tamanට විශ්වාසවන්තම මිනිහනේ. ඉතින් ඒක නිසා දැන්
කුලේට ගස්පල්ලේ නිදි මරන්න බෑ. මොකද හේතුව දවල් දවසේ පැණි උණු කරන වැඩ ඒ කඩමණ්ඩියට හකුරු ටික අරන් යන්න ඕන, පැණි ටික අරන් යන්න ඕන, ඉල්ලපු තැන් වලට මේවා ගෙනihin බාර දෙන්න ඕන. දවලුත් යහමින් වැඩ තියෙනවා. ඒ වගේම දවල්ටත් 3 පාරක් එක ගහකට නගින්න, උදේටත් දවල්ටයි හැන්දෑවටයි නගින්න ඕන. ඉතින් රැට එළිවෙනකන් නිදි මරුවොතින් රාමුට්ටි පරිස්සම් කරන්න කිතුල් ගස් බල්ලේ මදුරු තල ඉන්න ඕනෝදින් මෙයාට මේ දවල් වැඩමුරේ කරගන්න බැරි වෙන හින්දා මේකට කුලේටත් පළඟඩාත්තු වෙන්න වෙලාවක් නැහැ. ඒ වගේම කුලේගේ ගෝලයාටත් මේකට පංගඩාන්තු වෙන්න වෙලාවක් නැහැ. ඒක නිසා මේගොල්ලෝ කල්පනා කෙරුවා මොකෙක් හරි ඕන මේකට හුංගෙක් අත මේකට යොදා ගන්න ඕන කවුරු හරි හොඳ විශ්වාසවන්ත කෙනෙක් රැට මුර සේවයේ දෙන්න ඕන ගස්වල කවුරු හරි රාබානවද කියලා ඇස්මානේ තියාගෙන ඒකට ආරස්සාව සපයන්න ඕන එළි වෙනකන්. එතකොට දෙයිනේ කියලා අපිට මේක මේ කරගෙන යන්න පුළුවන්. මේ හොරා ටිකක් මේ වැඩේ මග ආරිනකන් කියලා ඕන්න මේකට යෝජනා කරගන්නේ. සීලගේ සහෝදරියගේ මිනිස්සයා ඕන්න අමරේ යෝජනා කරගන්නවා මේ වැඩේට හොඳයි අමරේට බාර දෙනවා මේ රෑ වැඩමුරේ. අනේ අක්කේ සබන් කළම ඉන්නේ හිට දෙන්නකෝ. ඇයි හදත් උඹට සබන් කෑල්ල අමතක වුණාද බා? නෑ අක්කේ ඉවරුයි. ඉතුරු වෙච්ච පොට තමයි ගලට අල්ලවලා මේ රෙදි කැලි ටික හොදගත්තේ. මොනා කරන්නද අක්කේ? මගේ කරුණ තමයි. ඒයිතින් බගේ හින්දාගත්ත කර්ම නේද? ඒ කාලේ ඉතින් ඕව ගැන එච්චර ගානක් තිබුණ නැහැනේ. අපි කියන දේවල් කනකට ගත්තෙත් නෑනේ. පුංචි කාලේ ඉඳන්ම එකට හැදුණු අපේ ඇවැස්ස මස්සිනානි අමරේ කියන්නේ. ඉතින් මේමයි කියලා ඒකම කර ගෑවේ. ඒක නැතුවට මේ ගන්තුලහනේ වෙන පිළිමි නැතුවද බං? අමරගේ දීමත්කම නම් හැබැයි තමයි. ඒත් ඉතින් වෙන නරකක් නෑ නියක් කියාදි. ඉතින් බන්නන්ගේ මිනිහේ කිරියෙන්ට ඕකම මදිද? දැන් ඉතින් ඌව කතා කරලා වැඩක් නැතිව. මාංගේ දරයන් පුනංගෝනේ. බයන්නේ? අක්කා යන්නක්කේ. කොල්ල දෙන්නවත් එක්කගෙන එන්න. හරි මට සුමුන්දින්ට බහුව. වාඩි උන්ටත් එක්ක රෑ සප්පායම ලෑස්ති කරන්න ඕන නේද? මං කොහොමද ඒ පැත්තට එන්න කියලා හිතන්නේ. එනම් වරෙන්කෝ. දැන් ගිට්ටක් මට උදව් කරන්නත් එක්කලා. හොඳයි යකි. මං එන්නම්කෝ. මට කොහොමද රංගිලා එක කතා කරන්නත් ඕනේ. අර මක්කේ. හාට වරෙන්කෝ. ඇසිදිසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය ඇසිදිසි මානෙන් එහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය අමරේට බාර දෙමු රෑ වැඩමුරේ. මෙහෙම තමයි මේ අය කතිකා කරගන්නේ බාලසූරිය මහත්තයා. අමරේ යෝජනා කරගත්ත මහත්තයෝ. ඒ වගේම කියන්න ඕන කාරණාව තමයි රංගි නොවිඳිනා දුක් විඳිනෝ අමරේ එක්ක දැන් පැනලා ගියපු විපාකෙට. අමරෙත් එක්ක ගිහිල්ලා ජීවිතේ සැපතත් සතුටක් ගත්තේ වී කියලා හිතලා තමයි කසාද බැඳගත්තේ පැනලා කොහින්. නමුත් ඉතින් මේ මිනිහාගේ බේබදු ගමයින් නොසන්ඩාල ගතිය ඇරුන්නේ නැහැ. ඉඳලා හිටලා කුලියක් මලියක් කරගෙන කීයක් හරි ගෙන යවට මායයටයි ළමයින්ටයි ඇඳුම් කඩමාල්ලක් කරන කඩමාල්ලක් අගෙන හැලා දීපු මිනිහෙන් නෙවෙයි අමරේ. ඉතින් අගහිගම් බොහෝම තියුණා. මේවා ගැන හරි දුකෙන් හිටියේ සීලා සහෝදර කැක්කුම තිබුණු හින්දා. ඒක හින්දා Tamanටත් මහා ලොකුවක් පොහොසත්කම් නැති වුණත් තමන්ගේ සහෝදරිය නේදයි කියලා ඒ පුංචි වුණොත් මගේ පුංචි වගේ නේදයි කියලා අනේ ඉතින් උන් හරි හම්බ කරගන්න දෙයකින් කන්න බොන්න හාතුණු පාසිල්ලර අඩුපාඩු වෙනකොට ඒ ගෙදර අනේ කොහොම හරි තියෙන විදිහට උදව් උපකාර කරගෙන ජීවත් වුණේ. වග විභාගයක් තිබුණේ නෑ අමරේට. හැබැයි ඉතින් මහත්තයෝ දැන් අමරේට වෙනම ඕන ඩියුටියක් පවර්ලා තියෙන්නේ. අමරේ දැන් ඒක දැන් සතියක් දෙකක් තුනක් කරගෙන ගියා. ලා පුතේ. මේ කහට කෝපේ බීලා ඉන්නකෝ. තියන්න නැන්ද මම බොන්න. නෑ පීක පීලා ඉඳින්කෝ.
ඔයාවෙන්ට කලින් මේ දර ටික පලා ගන්න බැරි වුණොත් අද පැණිය පැහෙන්න දර මදි වෙනව නේද? ඒකයි. මේ තරමේ ලොකු දර කොට ටිකක් දාලා ගම්මුකෝ. ලිපණි වෙන්නේ නෑ නේ එතකොට. මේ නන්දේ කො මාමා? ගියා පාන්සලට ගෙහුම්ෙන්ට කියලා. හර මොකෑනෙන්ද මේ හදිස්සි? ලොකු හාමුදුරුවන්ගේ අම්මට යවන්ටය කියලා පැණි බෝතලයකුයි හකුරු මුලකුයි ඉල්ලුවනෙව. ඒක ගිහින් දීලා එන්ටයි ඔය ගියේ. මම මේ සීලා නන්ද එක්කලා කතා කරන්න බලාගෙනමයි යන්නේ. කියපන් කොයිද? මෙව්වා කියන්ට ගිහින් මං වැරදිකාරයා වෙයිද කියලාත් බයයි නැද්ද? හරි ඉතින් උඹ අපේම පවුලේ එකෙක් ගානයි නෙව. කියපන් කොයිතින් තෙපර බාන්නේ නැතුව ආයේ. නෑ නැද්ද මම මේ කියන්ට ගියේ අමරේ මාමලවා කිතුල් ගස් ආරක්ෂා කරන්නට ගියාට ඒක හරියයිද කියලා. මොකද උඹට එහෙම හිතුනේ? නෑ ඉතින් අමරේ මාමත් ඉන්නේ රාබීගත්තු ගමම්මනේ. උඹට කිව්වම මොකද පුතේ? නොකියයි හිටියට මටත් ඕකම හිතුණා බං. ඒක නෑන්ද කියන්නේ. කියනකොට මමරේ මාම එනවා බේන්නේ. හර ඇසිදෙසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය ඇසිදිසි මානෙන් නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුර අඩවිය බාලසූරිය මහත්තයා දැන් ඔන්න අමරේට ඔබතුමා කියනවා වගේම වෙනම ඩියුටියක් පැවරිලා තියෙනවා. මේ ඩියුටිය අමරේ කළ යුතුයි. අමරේ කරන්න තමයි මේ දැන් බොහොම සූදානම් ශරීරයෙන් කටයුතු කරන්නේ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. අමරේ වැඩේ හරියට කරයිද? අමරේ වැඩේ බාරගත්තත් හරි රාහුරගම එතනින්ම මහත්තයෝ නතර වෙලා ගියා. හැබැයි අමරේ කොන්දේසි කීපයක් දැම්මා. මම මේ රස්සාව කරන්න. මේ ඩියුටිය බලාගේ කොල්ලා දෙන්නම් ගස් ටික රැයට මුරගල්ලා දෙන්න. මට දිනපතාම මුදලකුත් ඕනේ. ඒ වගේම කොන්දේසි මුදලකුත් ඕන. ඒ වගේම හැන්දෑවට නිකම් මදුරුවෝතල් දාලා ගස් පල්ලවල් ගානේ ලගින්න බෑ. ඒක නිසා රාබෝතල් දෙකකුත් මට ඕන රැයට බොන්න. ඕන අමරගේ කොන්දේසිය හරි කමන්නේ තමන්ගේ කානේ කොහොම හරි උඹට නිදි මරන්න නොබී බෑනේ. හරි උඹට අපි රාබෝතල් දෙකකුත් දෙන්නම්. ගතමනාවකුත් අත මිට මොලවන්නම් උදේට. උඹ වැඩේ හරියට කරහන් රාමුට්ටි ටික හොර හතුරන්ගෙන් පරිස්සම් කරලා දීපන් කිව්වා. කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ මහත්තයෝ ඉස්සෙල්ලා කිව්වා වගේ. දැන් සති 3ක් විතර ඕන සුපුරුදු විදියට ගියා. දෙයනේ කියලා රාමුට්ටි හොරකම නැවතිලායි තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. දැන් තමයි මගේ ඔළුවේ බර ටිකෙන් ටික නිදහස් වෙන්න පටන් ගත්තේ. ඒකනේ කුලේ. ඊට වඩා අපේ මාසිනා හොඳට රැටි කරගෙන යනවනේ. අන්න කියනකොටම රංගියා මේ පැත්තට එනවා. රංගියෝ වරෙන් අපි මේ කතා කර හිටියේ අමර ගැන. ඒ මොනවදයි ඒ? ඉතින් වෙන මොනවද? රාජකාරිය හරියට කරන එක ගැන තමයි ඉතින් අපි කතා කරේ. අනේ ඔබන් අමරේ අන්ද හිතේ සැනසීමෙන් දැන් ඇහැ කන පිය වෙනවා. එහෙනම් කාලෙකට පස්සේ ඕම් පරණ පුරුදු විදියටම අපේ රස්සාව කරගෙන යන්න පුළුවන්. අඩුවක් පාඩුවක් නැතුව රාමුට්ටි ටික තියනවාද අයියේ? ඒක නේනම් අපි මේ මෙච්චර වෙලාම කියෙව්වේ අනේ ඔව් පාන්දරින්ම කුලේ අපේ ලාල් පුතයි ගොහින් මුට්ටි ටික බාගෙන එන්නේ ඔය යස අගේට. ඒකත් එහෙමද? නංගි මොකද මේ මූණ එල්ලන? මොකක් හරි පුරක් නෑද බං? ඒක කියලා යන්න තමයි යක්කි මම මේ හදිස්සියෙම ආවේ. ඒ මොකද නංගි? මේ අමරේට බෑ කියනවනේ වෙදිකට මේ ගස් ආරක්ෂා කරන්න. අරහවල් කාර්යයක් හින්දාද බං ඒ? අනික ඉතින් අපි උඹලට පාඩුවක් කරන්නේ නෑ නෙව. අනේ මාත් ඒක දන්නවයි. ඒත් මේ අපි මිනිහට බෑ කියනවනේ. ඒකත් එහෙමද? ඇසිදෙසි මානෙන් ඔබට කෙම්මුර
ඇසිදිසි මානෙන් නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්බුරඩවේ බාලසූරිය මහත්තයා රාමුට්ටි හොරකම නම් නතර වුණා. ඒ වගේම මේ රාමුට්ටි හොරකම නතර වුණා උනේ අර රැට මුර කිරීම හරහා. කොන්දේසි කිහිපයක් මත කිසිම ප්‍රශ්නයක් නැතිව තමන්ගේ ගතමනාවත් ලබාගෙන රාබෝතල් දෙකකුත් ලබාගෙන අමරේ තමන්ගේ වැඩ කටයුතු බොහෝම සාර්ථකව ඉතා සුබ සිහින දකිමින් කරගෙන ගියා. අපේ මහත්තයෝ මේ මට වැඩි ආවුසති උරේ නෑ. කුලේ සන්තෝෂෙන් රස්සාවකටගෙන ගියානේ දැන් නම් ආඩගෝඩයක් කුවන්දිරමන් නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ. නෑ කියලා. අනේ ඉතින් ඒ සන්තෝෂේ තියුනේ නෑ වැඩි දවසක්. සති 3ක් විතර යනකොට අමරේ තමන්ගේ මායියාතේ පණිවිඩයක් කියනවා. අක්කලාගේ ගෙදරට. ඒ කියන්නේ කුලේලාගේ ගෙදරට මට මේ රස්සාව කරන්න බෑ. මට දැන් ඕක කරා ඇති නිදි මරුව ඇති. ඒක නිසා මට දැන් මේ ඩියුටිය තවත් රැට නිදි මරාගෙන කරන්න බෑයි කියලා ඕන පණිවිඩයක් එවනවා. අමරේ අර මෙතෙක් දවසක් කරගෙන ආපු රැට කිතුල් ගස් පරිස්සම් කරන රස්සාවෙන් ඕන අයින් වෙනවා. කුලේලට ආයිම මහත්යෝ හොඳ කාලයක් නොවේ උදා වුණේ. කවුද බෑටම මෙන්නු සන්දාල වැඩේ කරන එක? මාමේ කුලේ මාමේ වැඩක් නෑ ළමයෝ. ඇයි මා මම මේ ගෙදර යන්න කියලා හැරුණේ. අදත් රාමුට්ටි බාලා නේද මා? ඒකනේ ළමයෝ බලාපංකෝ. මේ ගස් දෙක ඇරුණාම ඉතුරු ඔක්කොම ටික බාගෙන. ඒකනේ මාමේ. මාත් මේ හාකුනේ ඉඳන්ම බලාගෙන එන ගම. එව්වයිත් නැතුව ඇති නේද? ඒකනේ මාමේ. මේ හලේ පිරෙන්නවත් රා ටිකක් නෑ. දවස් කීයකින් දාසේ රා ටික බාව ගත්තේ. ඇත්තටම ඇයි මාමේ මේ අමරේ මාමා ගස් රක්ෂා කරන්න බෑ කිව්වේ? ඌට ඒ වැඩේ පාඩුයි කිව්වා කියන්නේ. පාඩු? මොන පාඩුවක්ද? සල්ලි දීලා තව රාඩියකුත් දීලා ආයෙ තවත් මොනවයි? ඒ විතරක් කැබුල. නගාවම අපේ මායියා අත පිරෙන්න හාල් පහෙත් දීලා යවනවනේ. ඒකනේ කුලේ මාමා. ඒක මෙහෙම බලන් ඉන්න බෑ බලන්. ඉතින් අපි මේකට මොකයි කරන්නේ? මමවත් රැට රැකලා බලන්න දෙනවා. එතකොට කවුද ඉතුරු වැඩ ටික කරන්නේ? එහෙනම් අඳුනක්වත් බලමුද හොරාල්ට ගන්න? නෑ. ඉවසුවා ඇති. මේකට අඳුන් බලන්න ඕනේ නෑ. මන් දන්නවා කරන්න ඕනද? ඇසිදිසි මානෙන් ඔබට කෙම්මුර අඩවිය. ඇසිදිසි මානෙන් නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්මුරඩවේ බාලසූරිය මහත්තයව සම්බන්ධ කරගන්න විදිහත් අපි මතක් කරමු 077 20 80 83. ඒ වගේම 074 140යි 1677 074යි 170යි 1677 මේ දුරකථන අංක දෙක ඔස්සේත් ඔබතුමාව සම්බන්ධ කරගන්නට හැකියාවක් තිබෙනවා. බාලසූරිය මහත්තයා මෙතනින් එහාට මොකද කතාව තියෙන්නේ? අපේ මහත්තයෝ සති කීපයක් ඕනායි මේ රාමුට්ටි හූදුව සිද්ධ වුණා. යකෝර් මේ මිනිහා බහමාරුවෙන් බෙහෙත් තියාලා කැලෑකොළ දාලා මේ කිතුල් මල හදලා ගස් හැර ගහලා ඌවටයි වැස්සටයි පින්නටයි දෙමිලා ගස් බඩ ගාලා කිතුල කපලා දරුවෙක් හදන්න වගේ කිතුල් මල අනේ රෑට මොකෙද්ද නොසන්ඩාලෙන් මේක රාටික හවුරු කරගෙන යනවා. මුට්ටිය ගහේල්ලා මුට්ටි ගිහිල්ලා බලනකොට මුට්ටිය වල රා නැහැ. මහත්තයෝ මේවට ඉස්සර තව 10 දරුණු දඩුවම් වැඩ කෙරුවා. මම ඒවත් කියන්නම් ඉදිරියේදී. දැන් ඉතින් කල්පනා කරලා බැලුවාම දැන් අර පරණ පුරුදු වැඩේම තමයි වෙන්නේ. පාරණ පුරුදු වැඩේමයි වෙන්නේ. යකෝ නැගලා බලනකොට මුට්ටි හිස් ගහක දෙක විතරයි රා තියෙන්නේ. විශේෂයෙන්ම රා මුට්ටි වලින් තමයි අඩු වෙන්නේ. තෙලිජ්ජ මුට්ටි වලට වඩා. මොකද භාගයක් ගස්වල රා දෑවා. භාගයක් ගස්වල මේ තෙලිජ්ජ දෑවා. මහත්තයා දැන් මේක බේර ගන්න බැරි තැන ලාල් යෝජනා කරන යකෝ
හේතු බාලගුරුන් වහන්සේව හම්බුලා අංජනමක්ක් බලමුද මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ හොරෙක් අල්ල ගන්න පුළුවන්ද කියලා බලන්න මේ පුදුම වැඩේනේ මේ රා හොරගම් කරන එක මුකා උනම් මහා නොසන්ඩාල වැඩේනේ කුලේ මාමි අපිට මේක කරන්නේ කුලේ උන් හැ කල්පනා කරලා බලමු හොඳ අපි බලමු හැමදාම නත්තල් නැහනව නැතේ ලහිරු මහත්තයෝ මොකක්ද මේකට කරන්න පුළුවන් කියලා බලමු කියලා ඕන්න මහත්තයෝ මොකක්ද දැන් මේකට අපි ගන්න විසඳුම මොකක්ද කරන්නේ අපි මේ රා ඉවරයක් නැතුව රාමුට්ටි බාන එකට දෙන දඬුවම මොකක්ද කියලා කුලේ කල්පනා කර කර ඉන්න අතර දැන් තියෙන්නේ සංගියෝ දැන් මැදේ ඉතින් ඔය නාඩයි ඉතින් කෝ ඉතින් මොන වුණත් එමගේ මිනිහා නෙව අක්කා. හරි දැන්වත් කියාපන්කෝ වෙලා තියෙන දේ. මටත් හිතා ගන්න බැරුව අක්කා. ඔහේ කියවනවා. කටරා බීලා වැඩි වෙලාවක්ද? මුලින් මාත් හිතුවේ එහෙම තමයි අක්කා. එහෙම නෙවෙයි කියන්නේ. මේ ඉතින් වෙලා තියෙන දේ දැනගන්න දැන්වත් හරියට කියාපන්කෝ ඈලියව නතර කරලා. දැන් දවස් 2-3ක ඉඳන් අමරේ තනියම කියෝනවා. hina වෙනවා. ඉතින් බෙදගෙදරින් බෙහෙත් තරම් ආවට අඩුවකුත් නැහැ. ඉතින් මෙච්චර දවසක් උඹ අපිට මේ ගැන නොකියුවේ බා. අමරේව සනීප කරගන්න විදියක් කිව්වා මිසක් වෙන කිසිම දෙයක් හිතට ආවේ නැහැ අක්කා. එහෙමද? හිතින් කො කුලේ අයියත් එනකම්. මේ අයිතවත් කියලා බලමු. මේ මොකද બોලේ මේ හංගි අඬාගෙන. ඔහේ එනකල් මේ බලන් හිටියේ කීයට? අමරේට නූගුණේට ඇවිල්ලායි කියන්නේ. මොකක් කිව්වේ? අනේ ඔයයි තනියම hina වෙනවා. කතා කරනවා. මදිවට කළු ගල්ලා හින්දිනවා මෑණික් කියා. එහෙම කියන්නේ එතකොට මෙච්චර කල් කොල්ල දීපු අතනින් මේක අපා කාලා තියෙන්නේ ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය ඇසිදිසි මානෙන් හලෝකයේ පිළිබඳව කතා කරන තැන බාලසූරිය මහත්තයා සති කිහිපයකින් රාමුට්ටි හොරකම හිතුවුන නිසා මේ කුලේ ටිකක් හිතේ අමාරුවෙන් හිටියේ. හැබැයි කුලේ ගේනවා මේ යෝජනාවල් ලාල් ගේනවනේ අඳුනක් බලමු කියලා. හැබැයි කුලේ අඳුන බලන්න කැමති වෙන්නේ නැහැ. හරි මම දන්නවා ඔකට දෙන වැඩේ කියලා තමයි යන්නේ. මොකක්ද මේ වැඩේ? ඒක තමයි මේකේ තියෙන යටිපෙළ කතාවේ සැඟවිලා තියෙන්නේ. මහත්තයෝ කොයම් නමුත් තීරණයක් අරගෙන තීන්දුවක් අරගෙන කුලේ ඒක හිමින් සැරේම ක්‍රියාත්මක කෙරුවා. කොටිම ලාල්ට කිව්වෙත් නෑ මොකද්ද කරේ ලාල්ට දුන්න එකම උපදේශය දැන් තෝ මුට්ටි බාන්න නැතුව හිටාන් ටික දවසක් අපි රා අතැරලා මල කපමු මුට්ටි එල්ලමු රා බාන්න යන්න එපා ඔබ කියලා හිටියා මහත්තයෝ මේ ආරංචි වෙනෝ ඒ අතර කුලේගේ මස්සිනාට බොහොම අමාරු වෙලා අසනීප වෙලා ආත භූත ගතියයි මැණික් ගල් කියලා කළු ගල් ඇහිඳ එකතු කරන ඩොක්කුවට තරමට දමාගෙන පිස්සු හැදිලා නුහුගුණ හැදිලා ගස් පල්ලේ ගිහලා සල්ලි කොළයි කියලා කොස් කොළ එකතු කරනවා මැණික් ගල්ල කියලා කළු ගල් එකතු කරනවා තනි කරම ආත භූත ගතියයි බලාගත්ත බලා hina වෙනවා ගස් බදාගෙන රත්තරන් කඳන් කියලා අඬනවා මේව කවුරුවත් අරගෙන ආවි බල මෙන්න රත්තරන් ගහක් ඇදිලයි කියලා මිනිස්සු දැක්කම දැන් hina වෙනවා ආත භූත ගතිය එමටයි කවදාවත් නොදැක්ක විපරීත ගති මහත්තයෝ පිස්සු විකාරාත භූත ගති තමයි කුලේගේ මස්සිනාගෙන් ආරංචි වෙන්නේ තියෙනවායි කියලා මිනිහට නුහුගන හැදිලා ඇති විත්තිය ඇඬු කදුලෙන් ඇවිල්ලා නේ මායියා කිව්වා මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා හිත යටින් බොහොම කනගාටුවකුත් සන්තෝෂිකුත් දෙකම ඇති වෙනවා රා බීපු හොරා අල්ලගත්ත එකටත් මේ මහන් දහනුසන්ඩාල වැඩේ මෙච්චර කල් කරලා තියෙන්නේ තමාගේම එකා බවත් දැනගත්තට පස්සේ මේකත් අහලා මහත්තයෝ මේ කොල්ලා තියෙන්නේ මොකද්ද කියලාත් කියමු. කුලේ මාමේ
ආරංචි නේද වැඩි? මාත් මේ අමරගේ තියාවේ ඉඳන් දැන් මේ ආව විතරයි. මා තවහට ඒ පැත්තට ගෙහුන් එන්නම් මා. ඇත්තටම මේ හිටි ගමන් අමරේ මට මක් වුණා. වෙච්ච දේ නම් මට හිතා ගන්න පුළුවනි. ඒත් මේක මූටම වෙච්ච එකයි මට හිතට අමාරු. ගියවේ මම කිව්වා නෙවෙද? දවස් 2-3ක් යනකල් රාමුට්ටි බා ගන්න එපා කියලා. ඔව් ඉතින් බාන්ටත් තියෙන්න එපයි. හොරකම් කළාම අපිට නෑ නෑ. ඒක නෙවෙයි බං. මට ඕනේ වුණා හොරාව අල්ලගන්න. ඉතින් ඒ රාමුට්ටි බාන හොරාගේ අමරේ මාමගේ තියෙන සම්බන්ධය මොකද්ද මාම? මෙච්චර කල් අපේ රාමුට්ටි බාපු හොරා වෙන එකෙක් නෙවෙයි බොල. මම ඔය කියන්න හදන්නේ ඒක කොලේ අමරේ මාමා කියලාද? මටත් හිතේ අමාරුව ඒකමයි ළමයි. ඒකමයි. මංගේ මේකෙක් අපිට මෙහෙම කොලාම ඒත් මම අපි කොහොමද කියන්නේ අමරේ මාමයි කියලා? හොරාව අල්ලගන්න ඕන හින්දා මම පොඩි වැඩක් කළා. ඇත්තම කියනවා නම් මං ඒක කොලේ ඉවසලා බැරි මට. අකමැත්තෙන් උනත් මට ඒක කරන්න උනා. මොකද ඒ මොකක්ද අත තිබ්බේ මගේ දරුවන්ගේ බඩ ගෝස්තේ. අන්න ඒකයි. බාලසූරිය මහත්තයා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? මොකක්ද කරලා තියෙන්නේ කුලේ? මහත්තයෝ කුලේ දුන්න නියම දඬුවම. අත්තනෑට කොටලා දැම්ම තව අත්තනෑට නිකන් නෙවෙයි තවත් තියෙනවා. ඕකට මුහු කරන්න බෙහෙතක්. ඒක මම නොකිය ඉන්නවා. බෙහෙතක් කියන්නේ මේ කඩෙන් ගන්න බෙහෙතක් නෙවෙයි. ඕ වගේම පරිසරයෙන්ම හොයාගන්න දෙයක්. මෙයා අත්තනෑට කොටලා ඒ අහවල් බෙහෙතත් මුහු කරලා රා මුට්ටියේ මණ්ඩි වලට කලවම් කරලා මුට්ටිය එල්ලුවා ගහේ. වලා මේ රා මෙතෙක් කාලයක් රා හොරගම් කරන් ගිහිල්ලා තියෙන්නේ වෙන කාරුවක්වත් නෙවෙයි. කුලේගේ මස්සිනාම වෙච්ච අමරේගෙන් හිල්ලා මේ රාහොරෙප මුට්ටි අරගෙන ගිහිල්ලා බීපු ඵලයේ වෙනීම වඩියෙම මූට නොහුගුණ හැදුනා. අත්තනට බෙව්වහම මහත්යෝ මනස විකාර වෙනවා. අත්තනටත් ඒක රා බිව්වට පස්සේ කළුගල් ඇහිඳිනවා මැණික් ගල් කියලා. සල්ලි කොළ වැටිලයි කියලා කොට්ටම්බ කොළ කොස් කොළ ඇහිඳිනවා ගස් වටේ. කෙලින් ගියපු ගහක් බදාගෙන රත්තරන් කඩක් මේ ගහ මේක රත්තරන් කියලා ගහ කවුරුවත් හොරගම් කරගෙන යාවි කියලා ඒක බදාගෙන විලාප නගනවා. මේ විදිහට නොහුගුණ හැදිලා නොඑක ආද බූත ඇති වෙනවා. රායි අත්තනටයි අහවල් කියන බෙහෙතයි කලවම් වුණාම මේකයි අවසානයේ මේ හොරා අතට අල්ල ගන්න ඕන හින්දා කුලේ රාවලට අත්තනට කලවම් කරලා දීපු නිසා තමයි මේ කෙලිය උනේ. මීට අමතරව මහත්තයෝ ඉස්සර මිනිස්සු කිතුල් ගහකට හොරු එනවයි කියලා සැකයක් තියෙනවා නම් කටුවත්ත බඳිනවා මහත්තයා කිතුල් ගහ පාමුල මරුරීරි යකාගේ මරුරීරි දිෂ්ටිවලට දිෂ්ටි කරලා ඒකට අයිති මරුරීරි යකාගේ තියෙනවා මහත්තයෝ කටු වීදියේ කියලා මන්තර ගුරුකම් ක්‍රමයක්. අන්නේ කටු වීදිවලට අර කටුවත්තට දුම්මල අල්ලලා පල්ලේ දාලා තියෙනවා ගහ පල්ලේ. වැරදිලා හරි මේ කටු ඇනුනොත් මේ කටු වලට හීරුනොත් එදාට මහත්තයෝ නයි විස බැඳුනා හා සමානයි. නයි විස බැඳුනා වගේ දෙපයින් ගිනිසට අරගන්නවා. හරියට කටු වීදි ගුරුකම දැනගෙන කැපුවේ නැතොත් මෙයා දින 21ක් යනකොට ඇඟ ඉරිතාලා පුපුරලා ලේ ගෙඩි හැදිලයි ලෙඩ ඇඳට වැටෙන බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා. හරියට දැනගෙන කපා ඉවත් කරන්න ඕන. ඉස්සර කිතුල් ගස් වලට කරන ගුරුකම් ආයි ගැරන්ටි හැව එල්ලනවා මහත්තයා. ඉහළම හැරපට ගාවින් ගහේ නගින කෙනාට පෙන්වන්නේ ගුරුකම මතුරුල. ඒක පිල්ලුවක් විදිහට දකින්න ලැබෙනවා. අර ගැරන්ටි හැව පේනවා කිතුල දිගේ නගින කෙනාට සර්පේ ගහේ ඉඳලා පහලට බහින විදියට මිනිහා කලබල වෙච්ච පාර ගහින් වැටෙන කොන්ද කඩලා යනවා. ඉතින් මේ වගේ ගුරුකම් මන්ත්‍ර සාත්‍රේ පැරණි පුස්කොළ පොත්වල දත් තියෙනවා. නමුත් කුලේ ගෙරුවේ අත්තනට දාන එක. ඇසිදි සිමානේ නිහලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්මුරඩවි අවසන් වෙනවා. අපිට කතාව රචනා කළ තුනේ ලක්මාලි විතානගේ හෘදායකත්වයේ මල්කාන්ති ජයසිංහ රාජසිංහ ලෝලුවාගොඩ ජලිෂුඳුගොඩ ගංගොඩ ෂණ හෘදායකත්වයේ ලබා දුන්නා. නිෂ්පාදනයේ සියහන්සුරින් සංජීවකින් වගේම කසුන්නේ වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන. ජය වේවා, සුබ වේවා, සුබ සිහින පෙනේවා. කිම්මුර අඩවිය